හායි ඔන්න අදත් මම ගෙනල්ලා තියෙනවා ස්වීට් අයිටම්ස් වගේක්. මේවා චොක්ලට්ස් වෙන්නත් පුළුවන්, සමහර ඒවා චොක්ලට්ස් නොවෙන්න පුළුවන්. මේකේ නම් තියෙන්නේ, ඒ කියන්නේ මම මේ පළවෙනියට ගත්ත එක, මේක තියෙන්නේ ඕට් චොකෝ කියලා. මේකට ගියේ මට රුපියල් 50ක්. මේකත් මම ගත්තේ අර පිට රටින් චොක්ලට් ගේන ෂොප් එකකින් තමයි. කඩලා බලමු කොහොමද තියෙන්නේ කියලා. හරි. මෙන්න මේ විදිහට තමයි ඕපන් කරාම තියෙන්නේ. ටිකක් චොක්ලට් ගතියක් නම් පේන්නේ නැහැ. සමහරලාට මේක මේ ඕට්ස් වෙන්න ඇති. කුඩු කුඩුත් හැලෙනවා. ඕට්ස් බා එකක් වගේ තමයි මේක තියෙන්නේ. ඒකට මේකේ දාලා නම් තිබ්බේ ඕට් චොකෝ කියලා. නමුත් ඉතින් චොක්ලට් නම් පේන්නේ නැහැ. අපි මේක කාලා බලමු කොහොමද කියලා රස. හරි, මේ තියෙන්නේ මේක ඇත්තටම ඕට්ස් විතරයි තියෙන්නේ මේකේ. චොකලට් නෑ. ඒ කියන්නේ චොකෝ නැහැ. මේක නිකන් ඕට්ස් වලින් හදපු බා එකක්. මේකේ පැණි රස ගතියක් තියෙනවා. ටිකක් අර ඕට්ස් අපි සාමාන්‍යයෙන් කන ඉන්ස්ටන්ට් ඕට්ස් වලටත් වැඩිය ටිකක් වෙනස් රසයක් තියෙනවා. ඒ කියන්නේ මේක හදනකොට සමහරලාට වෙන මොන හරි මික්ස් කරලත් හදන්න නැති. මේකට මම දෙනවා 10න් 3ක්. ඊළඟට මේකේ නම විදිහට නම් තියෙන්නේ රොකෝ කියලා. තමයි චොක්ලට් එකේ නම විදිහට තියෙන්නේ. මේ විදිහට තමයි පැකේජින් එක තියෙන්නේ. මේකට මට ගියේ රුපියල් 150ක් විතරයි. කඩලා බලමු කොහොමද කියලා චොක්ලට් එක. මෙන්න මේ විදිහට තමයි පොඩි චොක්ලට් බා එකක් විදිහට තියෙන්නේ. හරි. මේ බලන්න හරිම ලස්සනයි චොක්ලට් එක. ඒ කියන්නේ සිම්බල්ස් වගේකින් හදපු චොක්ලට් පොඩි චොක්ලට්ස් කෑලි 5ක් විතර තියෙනවා. ඒක හරිම ලස්සනට හදලා තියෙනවා. බලමු ඉතින් රස කොහොමද කියලා. කාලා බලමු. මේ විදිහට තමයි තියෙන්නේ. හරි. ඇත්තටම රසක් නම් හොඳ රසක් තේරෙන්නේ නැහැ. කියන්නේ මට එච්චර සෙට් වෙන්නේ නැහැ මේක. පෙනුම වගේ නෙමෙයි. රසක් නම් හොඳ රසක් නෑ. මේකට දෙන්න පුළුවන් ඇත්තටම 10න් 3ක් වගේ. ඒ කියන්නේ චොකලට් රසක්වත් දෙන්නේ නෑ හරියටම. එච්චරම හොඳම රසයක් නෑ. 10න් 3යි. ඊට පස්සේ මේක බ්‍රේක් කියලා චොකලට් එකක්. මේකටත් මට ගියේ රුපියල් 180ක්. මේක නම් නිකන් චොකලට් බාස් දෙකක් තියනවා වගේ දැනෙනවා අතට. කඩලා බලමු කොහොමද කියලා. මෙන්න මේ විදිහට තමයි තිනේ. මට හිතෙනවා ඒක හොඳ චොකලට් එකක් වෙන්න නැති කියලා. ඒක නිකන් අර අපි කන කිට් කැට් චොකලට්ස් තියෙන්නේ. අන්න ඒ වගේ ටයිප් එකට හදපු එකක්. පැකේජින් එකේම උඩ තිබ්බේ ෆොටෝ එකෙන් තමයි තේරුනේ. මේ විදිහට තමයි තියෙන්නේ. හරියට ඇතුලේ තියෙන්නේ වේපර්ස් එකකුත් නෙමෙයි. ඉතින් අර කිට් කැට් චොකලට් එක වගේම තමයි හදපු එකක් විදියට තියෙන්නේ. මෙන්න මේ විදියට තමයි ඒකේ රූපේ තියෙන්නේ පැකේජින් එකේ. අපි කඩලා බලමු කොහොමද කියලා. මෙන්න මේ විදියට තියෙන්නේ. චොකලට් එක ටිකක් උඩ චොකලට් ගතිය මදි වගේ තේරෙනවා. කාලා බලමු. සමහරලාට රස ඇති. ඇත්තටම හරිම රසයි. හරිම රස චොකලට් එක. ටික කිට් කැට් එකට සමානයි. හැබැයි ඒ තරම්ම රසක් නැහැ. උනාට දැන් මම ඉස්සෙල්ලා try කරපු අනිත් ඒවාට එක බලනකොට ඇත්තටම රස චොකලට් එකක්. අදට මේකට දෙන්න පුළුවන් ලකුණු 10න් 8ක්ම. එච්චරම රසයි. හොඳට හදපු චොකලට් එකක්. හොඳ චොකලට් රසයකුත් තියෙනවා. හරි. දැන් ඊට පස්සේ මෙන්න මේ කියුට් චූටි චොකලට් එක. මේක කැඩ්බරි ඩේරි මිල්ක් කියලා තමයි තියෙන්නේ. පොඩි චොකලට් එකක්. මේකට ගියේ මට රුපියල් 50යි. මෙන්න මේ විදිහට තමයි මේක තියෙන්නේ. අර කැඩ්බරි ඩේරි මිල්ක් එකේ අර ඔරිජිනල් චොකලට් එකමද ඒකේ පොඩි වර්ෂන් එකක්ද කියලා නම් දන්නේ. කාලා බලමු. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. හැබැයි ඒක හරිම ලස්සනයි. ඉතින් කැඩ්බරි චොකලට් එකේ ඔරිජිනල් ඒවා නම් ඇත්තටම හරිම රසයිනේ. ඉතින් කාලා බලමු කොහොමද කියලා. හැබැයි ටිකක් කුඩු වැටෙන ගතියකුත් තියෙනවා.
නෑ මේක ඇත්තටම කැඩ්බරි එකේ ඔරිජිනල් චොකලට් එක නෙමෙයි. ඒකේ තියෙන පොඩි මිනි වර්ෂන් එකක් නෙමෙයි. මේක නිකන් ෆේක් එකක් වගේ. නිකන් ඒකේ පැකේජින් එකටම හදපු වෙන චොකලට් එකක් වගේ. මොකද මේකේ රස එච්චරම සෙට් වෙන්නේ නැති රසක් තියෙන්නේ. මේකට දෙන්න පුළුවන් 10න් 2ක් වගේ. අන්තිම එක. මෙන්න මේ ලස්සන චොකලට් එක. ඒක ගන්නකොටත් මට කිව්වා ඒ ෂොප් එකේ කට්ටිය මේකේ සීනි නැහැ කියලා. කියන්නේ sugar free කියලා කිව්වා මේකේ. මෙන්න මේකට ගියේ මට රුපියල් 60යි. මෙන්න මේ විදිහට තමයි ඒක තියෙන්නේ. අර දෙපැත්තම ලස්සනම පැකේජින් එකකින් දාලා තියෙන පොඩි චොකලට් එකක්. රස කොහොමද දන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. එයාලා නම් කිව්වේ කිසිම සීනි රහක් නැහැ කියලා. ඒත් ඉතින් ඇත්තට මම try කරන්න තමයි මම මේක ගත්තේ. අපි අනිත් පැත්තත් ඕපන් කරලා බලමු චොකලට් එක කොහොමද කියලා. මං හිතන්නේ මේ පැත්තෙත් මේ අර කවරේ තියෙන එක විදිහටම තමයි චොකලට් එක තියෙන්නේ. නොය විදිහට තමයි තියෙන්නේ. රස කොහොමද දන්නේ? කාලා බලමු කොහොමද කියලා රස. ඇත්තටම සීනි රසක් නම් දැනෙන්නේ නැහැ. එහෙමයි කියලා චොකලට් රසක් දැනෙන්නෙත් නැහැ. එච්චරම හොඳ රසක් මට දැනෙන්නේ නැහැ. ඇත්තටම 10න් 2ක් වගේ තමයි දෙන්න පුළුවන්. එහෙම හොඳ රසක් එහෙම දැනෙන්නේ නැහැ මේකට. මෙන්න මේ චොකලට් එක. බ්‍රේක් කියන චොකලට් එක තමයි මේ චොකලට්ස් වලින් රසම චොකලට් එක. කිට් කැට් එක වගේ. ඉතින් ඔයාලා පැත්තේ තියෙනවා නම් මේ වගේ චොකලට් shops ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න, try කරලා බලන්න. මෙන්න මේ චොකලට් එකත් අරගෙන බලන්න. මගේ ඉස්සෙල්ලා වීඩියෝ එකෙත් මම හොඳ චොකලට් එකක් ගැන කිව්වා. ඒකත් අරගෙන try කරලා බලන්න. මේ චොකලට් එක ඇත්තටම හරිම රසයි. එහෙනම් ගිහින් එන්න. සුබ දවසක්.